නන්දන උදයකුමාර ලංකා විදුලි මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උපසභාපති. අද අපි විදුලි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සභාපති ශාඛාවේදී සාකච්ඡාවක් පැවැත්වුවා. වෘත්තීය සමිති සහ විදුලි බල මණ්ඩලය අහෝසි කළා පීඨවපු අලුතෙන් පීඨවපු සමාගම් 4ක සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ වෙච්ච සාකච්ඡාවක් වෘත්තීය සමිතිය අතර. ඒකෙදී ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරේ අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න හේතු වෙච්ච ඉල්ලීම් 8ක් තිබුණා. ඒ ඉල්ලීම් 8ේ ප්‍රධාන කාරණාවක් වුණා සාමූහික ගිවිසුමක් අත්සන් කිරීම, අලුතෙන් පිහිටවන සමාගම් වල පාලනාධිකාරිය සහ ඒ සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් අතරේ සාමූහික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඉල්ලීමක් තිබුණා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විදියට. එතකොට ඒ සාමූහික ගිවිසුමට කෙටුම්පතක් අපි යෝජනා කරා පාලනාධිකාරිය පැත්තට. ඒ සාමූහික ගිවිසුමේ තියෙන කරුණු පිළිබඳව තමයි අද අලුතෙන් පිහිටවපු සමාගම් වල ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරේ. එතකොට මේ සාමූහික ගිවිසුමේ තිබිච්ච කරුණු එකින් එක ඉතාම විස්තරාත්මකව පැය 4කට වැඩි සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවේදී වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ තියෙන සාමූහික ගිවිසුමට ඉදිරිපත් කළ තියෙන යෝජනා පිළිබඳව ඉතා සාධනීය සාකච්ඡාවක් පැවැත්වුවා. නමුත් ගැටලුවක් විදිහට ඉතුරු වුණේ ඒ සාමූහික ගිවිසුමේ ප්‍රධානම ඉල්ලීම් විදිහට අපි ඉදිරිපත් කරපු කරුණු 6ක් සම්බන්ධයෙන් අද මේ සාකච්ඡා කරපු නිලධාරීන්ට පැහැදිලි උත්තරයක් දිය නොහැකි බව තමයි ඔවුන් ප්‍රකාශ කරේ. ඒක නිසා ඉතිරි කරුණු වලට එකගතාවය පැමිණියත් අර ප්‍රධානම කරුණු 6 පිළිබඳව ඔවුන්ට තීරණයක් දෙන්න බැරි බව තමයි වෘත්තීය සමිතිය වෙතට ප්‍රකාශ කරේ. එතකොට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරේම ඒ ප්‍රධාන කරුණු ඉටු කරගෙන තමයි අපිට අලුත් සමාගම් වල සේවය සඳහා සේවකයන්ට වාර්තා කරන්න හැකියාව තියෙන්නේ කියන පදනම මත තමයි අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරේ. ඔබ දන්නවා ඊයේ හවස 3 ඉඳන් අපි අත්‍යවශ්‍යම සේවා සැපයීම ඉතුරු කළා. අනෙකුත් සේවා ස්ථාන වලින් විදුලි බල මණ්ඩලයේ 20000ක් වෙච්ච සේවකයන් ගෙන් ඒ අත්‍යවශ්‍යම පිරිස ඉතුරු කළා. අපි අනිත් සියලුම සමාජිකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා කැඳෙව්වේ. එතකොට මේ අඛණ්ඩ වැඩ වර්ජනය මේ වෙනකොට පැය 24ක් දක්වා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකෙදී අපිට ලැබෙන මේ තොරතුරු අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක යම් බිඳවැටීම් සිද්ධ වෙලා තියෙනවා. අපි මේ පිළිබඳව ආණ්ඩුවටත් වගකිය යුතු බලධාරීන්ටත් කල් තියා දැනුම් දුන්නා. සේවකයන් මේ සේවයෙන් ඉවත් වීම නිසා පාරිභෝගිකයන්ට මේ වගේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම අපි පහුගිය දවසේ සංකේත වැඩ වර්ජනයක් කරා පැය 6ක. ඒ පැය 6 වර්ජනයේදී පවා පාරිභෝගිකයන් යම් ප්‍රමාණයක් අපහසුතාවයටපත් වුණා. ඒ සියලු කරුණු සලකලා බලලා තමයි අපි පාලනාධිකාරියට නැත්නම් ආණ්ඩුව පැත්තට යෝජනා කරේ මේ වගේ පාරිභෝගිකයන් අපහසුතාවයටපත් වෙන වැඩ සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා. වෘත්තීය සමිතිය මේ කරන සාධාරණ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් ආණ්ඩුව පැත්තෙන් දෙන්න කියලා. නමුත් අවසනාවට ඒ කාර්යය කරන්න ආණ්ඩුවටවත් විශේෂ භාර ඇමතිවරයාටවත් විදුලි බල මණ්ඩලයේ හිටපු පාලනාධිකාරියටවත් සහ මේ නව සමාගම් වල පාලනාධිකාරියටවත් ඉටු කරන්න බැරුණා. අපොහොසත් වුණා ඒ කාර්යය කරන්න. ඒක නිසා තමයි අපිට අකමැත්තෙන් වුණත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යන්න සිද්ධ වුණේ. ඒ අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් කරන්න නම් අපි අර ඉදිරිපත් කරපු ප්‍රධාන කාරණා 6ට ආණ්ඩුව පැත්තෙන් සාධනීය ප්‍රතිචාරයක් එන්න ඕන. නමුත් මේ දක්වා එහෙම සාධනීය ප්‍රතිචාරයක් හම්බෙලා නැහැ. මොකද අද මේ සාකච්ඡාවට සහභාගී වෙච්ච නිලධාරීන්ට ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ හැකියාව හෝ බලය නැහැ. ඒක නිසා අපි ඒ සාකච්ඡාවේදී ඒ ආපු නිලධාරීන්ට කිව්වා මේ පිළිබඳව තීරණ ගන්න පුළුවන් විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා තමයි මේ පිළිබඳව තීරණ ගන්න ඕන. ඒ දෙපළ සහභාගී වෙන සාකච්ඡාවක් අපිට ලබා දෙන්න කියලා. එතකොට මේ නිලධාරීන් අපිට යම් එකඟතාවයක් පළ කරා. අද දවසේ ඇතුළත
ඒ සාකච්ඡාව ලබා දීමට උත්සාහ කරන්නම් කියලා. ඒ අනුව අපි ඒ සාකච්ඡාව අවසන් කරා මේ සුවල්ප මොහොතකට කලින්. ඒ සාකච්ඡාව අවසන් වුණේ වැඩ වර්ජනය අවසන් කිරීමට හේතු වන කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නැතුව. ඒක නිසා අපි අද දවස ඇතුළත ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා සම්බන්ධ කරගෙන ඒ ලබා දෙනවා කියපු සාකච්ඡාව වෙනුවෙන් අපි දැන් බලන් ඉන්නවා. ඒ සාකච්ඡාවෙන් අනතුරුව තමයි අපිට මේ වැඩ වර්ජනය අවසන් කරනවාද නැද්ද කියන තීරණය ගන්න වෙන්නේ. ඒ සඳහා කාලය දීලා අපි ඒ පාලන අධිකාරියට අවශ්‍ය කාලය දීලා මේ මොහොතේ බලාගෙන ඉන්නවා ඒ සාකච්ඡාව ලැබෙනකන්. අද දවස ඇතුළත ඒ සාකච්ඡාව ලැබුණොත් ඒකෙදී අපිට තීරණයක් ගන්න පුළුවන් වැඩ වර්ජනය අවසන් කිරීම පිළිබඳව. නමුත් මේ දක්වා එහෙම තීන්දුවක් ගන්න, එහෙම තීරණයක් ගන්න වැඩ වර්ජනය අවසන් කරන්න හැකියාවක් තියෙන එකඟතාවයකට එන්න අපොහසත් වුණා. ඒක නිසා වැඩ වර්ජනය දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රධාන කරුණු 6 සඳහා යහපත් ප්‍රතිචාරයක් හම්බෙන්නේ නැත්නම් අපිට ඊළඟ පැය 24 ඇතුළත අපේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඊළඟ අධීරයට යන්න වෙනවා. ඒ අධීරයට සේවකයන්ව වෘත්තීය සමිතිය තල්ලු කරන්නේ නැතුව කඩිනමින් ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා මේකට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කළ යුතුයි. එහෙම නැති වුණොත් අපිට අකමැත්තෙන් වුණත් සේවකයන් විදියට වෘත්තීය සමිතිය විදියට ඊළඟ පියවරට යන්න වෙනවා. ඒ පියවරට යන්න නොදී මේ ප්‍රශ්නය විසඳන්න කියන ඉල්ලීම තමයි අපිට වෘත්තීය සමිතිය විදියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවර විශේෂ අගමැතිවරයාගෙන් ඉල්ලන්න තියෙන්නේ. ඒ සඳහා අපි තවමත් විවෘතයි ඒ සාකච්ඡාව කරන්න. වෘත්තීය සමිතිය පැත්තෙන් අපි හැමතිස්සෙම උත්සාහ කරන්න මේ ගැටලු වලට විසඳුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න. නමුත් ඒ දීපු සාධාරණ කාලය ඇතුළත ඒ සාධනීය මැදිහත් වීම නොවිච්ච නිසා තමයි අපිට මේ වගේ තීන්දුවක් ගන්න උනේ. ඒ තීන්දුව අවසන් කරන්න නම් ජනාධිපතිවරයා හෝ අමාත්‍යවරයා මැදිහත් වෙලා ඒ ප්‍රධාන කාරණා 6ට විසඳුමක් කඩිනමින් ලබා දිය යුතුයි. ඒ සඳහා තවමත් අවස්ථාව තියෙනවා. දැන් ඒ කියන්නේ වැඩ වර්ජනය කියන්නේ දැන් අර ඊයේ ආරම්භ කරන්නේ වැඩ වර්ජනයක්. ඒ කියන්නේ සේවකයින් ඉවත් වෙන්නේ තවමත් මේ කියන්නේ බලාගාරවෝ ඒවෙන් ඉවත් වෙන්නේ නැහැ. නමුත් ඉවත් වෙන්නේ නඩත්තු කඩේ. තාම ක්‍රියාත්මක වෙන්නේ. අපි ඊයේ හවස 3ට පටන් ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ගයේදී අපි පළවෙනි අධීරය විදියට තමයි අපේ මෙහෙයුම් රාජකාරිවල ඉන්න කාර්ය මණ්ඩලය කියන්නේ ඔපරේෂන් ඩියුටි කරන කාර්ය මණ්ඩලය පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය තැන්වල රඳවලා තමයි අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරේ. එතකොට ඒ ක්‍රියාමාර්ගයම තමයි තවදුරටත් ඉස්සරහට යන්නේ. නමුත් ඉදිරි පැය 24 ඇතුළත අපි තවදුරටත් මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉන්නවා. ඒ ඉදිරි පැය 24 ඇතුළත සාධනීය ප්‍රතිචාරයක් ආණ්ඩුව පැත්තෙන් හම්බුනේ නැති වුණොත් අපිට ඒ රඳවපු කාර්ය මණ්ඩලයත් මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ කරගන්න වෙනවා. කියන්නේ දැනට විදුලි පද්ධතියේ දැවැන්ත කඩාවැටීම් වලට වෙන්නේ නැහැ. යම් තැන්වල නඩත්තු කටයුතු වලට තිබුණ හානි විතරයි. යම් තැන්වල බිඳ වැටුම් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්වාභාවික හේතුන් නිසා විදුලිය විසන්ධීම් සහ විදුලි සැපයීමට බාධා සිද්ධ වෙලා තියෙනවා. පාරිභෝගිකයන්ටත් කර්මාන්ත ශාලාවලටත් ඒ වගේම සමහර රාජ්‍ය ආයතන වලටත් විදුලි සැපයීම අඩාල වෙලා තියෙනවා. ඒක සිද්ධ වෙලා තියෙන්නේ ස්වාභාවික හේතුන් මත ඇතිවෙච්ච බිඳ වැටීම් නිසා. ඒ බිඳ වැටීම් විලිසකර කරන්න ඉන්න කාර්ය මණ්ඩලය මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඒ බිඳ වැටීම් යථාවත් කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වෙන තෙක් ඒ බිඳ වැටීම් වලින් විදුලිය නැති වෙලා තියෙනවා නැත්නම් සැපයීම නැති වෙලා තියෙන තැන් යථාවත් කරන්න කිසිදු සේවකෙක් මේ වෙනාවේ කටයුතු කරන්නේ නැහැ. ඒ කියන්නේ මොන වගේ ප්‍රදේශවලද විදුලි පිළිබඳව වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඊයේ ඉඳන් මේ වෙනකොට විදුලි නොමැති ඉන්න ප්‍රදේශ මොන වගේ ප්‍රදේශද? මේ වෙනකොට කොළඹ කියන්නේ බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක ඒ වගේ බිඳ වැටීම් නිසා පාරිභෝගිකයන් සහ කර්මාන්ත ශාලාවල විදුලිය බිඳ වැටීම් සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෑම ප්‍රදේශයකම මේ වෙනකොට විදුලි බිඳ වැටීම් 8000කට වැඩිය වාර්තා වෙලා තියෙනවා. මේ ක්‍රියාමාර්ගය ආරම්භ කරපු වෙලාවේ ඉඳන් මේ වෙනකොට විදුලිය බිඳ වැටීම් 8000කට වැඩිය අපිට වාර්තා වෙලා තියෙනවා විදුලි බල මණ්ඩලයට. ඒ කිසිම එකක් අපිට අමාත්‍යවරයාව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කීයටද වෙලාවක්
තවම වෙලාවක් අපිට දීලා නැහැ. අද දවසේ ඇතුළත ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් ලබා දීමට ඒ පැමිණිලි නිලධාරීන් උත්සාහ කරනවා තවමත්. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙන වෙලාවකවත් අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා මේකට මැදිහත් නොවන්නේ කුමන ගැටලුවක් හින්දා කියන ගැටලුව අපිට තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පැය කිහිපය ඇතුළත ඒ මැදිහත් වීම සිද්ධ කරලා සේවකයන්ට Tamanට කිසිදු ගැටලුවකින් තොරව අලුත් සමාගම්වල සේවය කිරීමට හැකි වෙන පරිදි වාතාවරණය සකස් කරයි කියන විශ්වාසය අපිට තියෙනවා. එතකන් අපි බලාගෙන ඉන්නවා. මම ලංකාවේ විදුලි බල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමේ සභාපති කෝසල අබේසිංහ ලංකාවේ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිය ආරම්භ කර අඛණ්ඩ වැඩ වර්ජනය මේ වෙනට පැය 24 ඉක්මවා ගොස් තිබෙනවා. විශේෂයෙන්ම අද දවසේදී මේ පැය 24ක කාලය ඇතුලේ වර්තමාන සමාගම් වල නව පාලනාධිකාරියත් එක්ක විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිය ඉල්ලීම් කරන ලද සාමූහික විසඳුම ගැන සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවේ යම් සාධනීය තත්ත්වයන් සාධනීය ප්‍රකාශයන් යම් තරමකට ගේන්න වර්තමාන පාලනාධිකාරීන් උත්සාහ කළා. නමුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් එකගතාවයන් හදාගන්න බැරි වුණා. නමුත් ඒ කරුණු පිළිබඳව අධිකරු ජනාධිපතිතුමා හෝ බලශක්ති අමාත්‍යතුමා සමග සාකච්ඡා කරන්න එකගතාවයක් හදාගන්න තාමත් අපිට පාලනාධිකාරිය පැත්තෙන් හෝ අමාත්‍යාංශ පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් නැහැ. එතෙක් අපි අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා. මොකද මේ ගැටලුව දිගින් දිගටම නිර්මාණය කළ අමාත්‍යාංශයේ පාර්ශවයෙන් ඒ වගේම බලශක්ති අමාත්‍යවරයා ඇතුළු මේ කාර්ය මණ්ඩලය මේ තමයි මේ ගැටලුව ඇති කළේ. ඒ නිසා අපි නැවත කියනවා මේ මොහොත වන විට බිඳවැටුම් දසදහසකට ආසන්න වෙමින් තියෙන වෙලාවක් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුලේ අපි කොයිම වෙලාවක පාරිභෝගික අපහසුතාවයට ලක් කරන්න සූදානම් නැහැ. අපි කැමැත්තෙන් ගත වෘත්තීය ක්‍රියාමාර්ගයක් නෙවෙයි පාරිභෝගික අපහසුතාවයට ලක් කරන ගත වෘත්තීය ක්‍රියාමාර්ගයක්. නමුත් ස්වභාවික හේතුන් මත මේ බිඳවැටුම් ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා මේ වගේ බැරෑරුම් තත්ත්වයක් ඇතුලේ සංවේදී ආයතනයක් මේ විදිහට වැඩ වර්ජනය කරන වෙලාවක අපි ආණ්ඩුවට පැහැදිලිව මතක් කරනවා කරුණා කරලා වෘත්තීය සමිතිය හඬට සවන් දෙන්න. හඬට සවන් දීලා බරපතල බලශක්ති අර්බුදයකට මේ ගැටලුව අරන් යන්නේ නැතුව කරුණා කරලා විසඳන්න. මොකද ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය ඇතුලේ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති එකකතාවයන් හදාගෙන තියෙනවා. එකක වෙලා තියෙනවා. හැබැයි විදුලි බල මණ්ඩලය මේ විදිහට අහෝසි කළේ ඊටම හිතුවක්කාර අත්ෝනේ මතක විදිහට. ඒ නිසා ඒකට සවන් දෙන්න කියන ඉල්ලීමයි විදුලි බල වෘත්තීය සමිති කරන්නේ. ඒ නිසා මේ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. හෙට හවස 3න් පස්සේ වැඩ වර්ජනය ඊට වඩා තීව්‍ර කරන ලෑස්ති. ඒ නිසා මහ ජනතාවට කියනවා අපි කොයිම වෙලාවකවත් සූදානම් වුණේ නැහැ මෙතනට යන්න. හැබැයි ආණ්ඩුව අපිව තල්ලු කළා අඛණ්ඩ වැඩ වර්ජනයකට. ආණ්ඩුව කරුණාකරලා අපේ හඬට සවන් දෙන්න. එහෙම නැති වුණොත් හෙට හවස 3න් පස්සේ මීට වඩා බරපතල විදියට මේ විදුලි බල මණ්ඩලයේ වැඩ වර්ජනය තීව්‍ර කරන බව අපි පැහැදිලිව මතක් කරනවා. ඒ කියන්නේ හෙට හවස 3න් පස්සේ ඉක්මනට ඇති කරගෙන ඒක තීරණය කරන රජය. තීරණය කරන රජය ඒකේ අයිතිය ආණ්ඩුව සතුයි. අපි දිගින් දිගටම කිව්වා මහ ජනතාව අපහසුතාවයට ලක් කරන්න එපා කියලා. වෘත්තීය සමිතියට ආණ්ඩුව තීරණය කරයි මහ ජනතාව අපහසුතාවයට ලක් කරනවද මේ ප්‍රශ්නේ විසඳනවද කියලා. ඒ කියන්නේ අද රාම බැටරියක් හරි චාර්ජ් කරගෙන ෆෝන් එකක් හරි චාර්ජ් කරගෙන ඉන්න කියලා තමයි මේ වෘත්තීය සමිතිය කියන්නේ ඉක්මනටම නැත්තම් වැඩේ. ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය අනුව තමයි සියල්ල වෙන්නේ. ආණ්ඩුවට උත්තරයක් දෙන්න කියනවා මේ සම්බන්ධයෙන්. අපි ඊළඟ මොහොතේ සූදානම්. හැබැයි ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් අපි අඛණ්ඩව වැඩ වර්ජනය කරගෙන යනවා. ඒ කියන්නේ හෙට 3න් පස්සේ රට කළු කරනවා. නැවත කියන්න තියෙන්නේ ආණ්ඩුව තමයි නිශ්චිත උත්තරයක් දෙන්න ඕනේ. ලක්තිරණ පුවතකට එහාගේ රට ගැන කැක්කුමක්